Hi guys, සෑහෙන කාලයකට පස්සේ vlog එකක් කරනවා අද ඉරිදා. අද vlog එකක් කරන්න කියලා හිතුවා කොහොම හරි අද vlog එකක් දානවා කියලා. දැන් වෙලාව 7:00මාරයි 7:40ට වගේ. උදේම තියෙනවා පන්තියක්. පන්තිය යන්න ඕනේ. ඊට පස්සේ තව වැඩ පොඩි වැඩ ටිකක් තියෙනවා. ගෙදර වෙලා තව ප්‍රොජෙක්ට් එකකුත් තියෙනවා. බලමු වැඩේ මොකද වෙන්නේ කියලා සෙට් වෙලා ඉන්න යනවා. guys මාර ප්‍රශ්නයක් වුණේ දැන් මේ කන්නඩිය වෙන්න බෑ. මම දැන් කඩලා ගියා. දැන් පන්තියන්ට ඔන්න වෙන්නේ 8:00 දැන් පන්තිය. තාම 8යි අම්මන් ගෙදර. මේ කොහොම හරි දැන් අලව ගන්න තමයි යන්න වෙන්නේ. මේ මම මේ වෙලාවේ මේ අලව ගන්න try එකක් දුන්නා. මොකද දැන් කන්නඩි කැඩුණා ඒ වෙලේ. කැඩුණා කියන්නේ කලින් ඉඳන් කැඩලා තිබ්බේ. මේ ඊට පස්සේ මම ආපහු මේක අලව ගන්න try එකක් දුන්නා. ඊට පස්සේ glue gun එකේ stick එකකුත් ඉවරලා ඊට පස්සේ පැන්සල පිටිපස්සෙන් ගහලා තමයි ගම් එක එළියට රත් වුණාට පස්සේ ගත්තේ. ඊට පස්සේ තමයි මම ওই විදිහට තමයි මේ කන්නඩිය අලවගෙන තමයි ඊට පස්සේ පන්තියට ගියේ. අද නම් පන්තිය පටන් ගන්න තියෙන්න පුළුවන්. දැක්ක සිග්නල් ලයිට් එකක් කරලා ගිහින්ජකෝ. ප්‍රශ්න දැන් මේ මෙතනින් පස්සේ පන්ති ඉවර වෙලාවේ මම එන ගමන් මේ ඔතන ගම්පහ රේල් ගේට් එක ගාව මේ වෙලාවේ මේ කෝච්චියක් යන ගමන් ඒකින්ද පොඩ්ඩක් බයිසිකලේ නවත්තගෙන ඔය ඉන්න ගමන් තමයි තියෙන්නේ. ගෙදර ආව ගයිස්. රොටියක් කෑවා. තව රොටියක් කන්න ඕනේ. ඊට පස්සේ බයිසිකලේ ප්‍රභු එකක් කෑවා. තව එකක් තියෙනවා කන්න. මේ ඊට පස්සේ බයිසිකලේ ඔයිල් මාරු කරන්න තියෙනවා. බැර ටිකක් තියෙනවා. සෙට්ලා ඉන්න. මේ තියෙන මගේ වගාව මේ ඇදිලා තියෙනවා. ඒ වුණාට අද කඩන්න බෑ. තව දවස් තුනකින් ආයෙ තමයි කඩන්න වෙන්නේ. මේක ලෙඩක් වෙilla. මෙන්න යාළුවෙක්. හලෝ ඕක දැන් වැඩකුත් නෑ. ඕක ගන්න බෑ ඕක. මේක රැදිලා තිබ්බත් වැඩක් නෑ. මේක ගන්න දෙයක් නෑනේ. ගන්න මේක වළංගු නෑ දැන්. ඒකයි වැඩේ. මොකද ඔයා කරේ? සීනි කෑමද? දෙව්වා. අන්න දුවන. අල්ල. නේ. සින්දුවක් කියන්න. බෑ මට ලස්සන සින්දු කියන්න බෑ. අපි ලොකු වැඩක්. මොකද වැඩේ? ඊට පස්සේ මම කොහොම හරි එද්දී මේ ඔයිල් කෑන් එකකුත් තරංග ආවේ. මොකද බයිසිකලේ මාස 3-4කින් වගේ ඔයිල් මම සාමාන්‍යයෙන් මාරු කරනවා. මට මේ සැරේ මාරු කරගන්න බැරි වුණා. ඔයිල් සෑහෙන්න පිච්චිලා තිබ්බේ. මේ ඊට පස්සේ මම ඉතින් ඔයිල් ටික මාරු කරගන්න මේ තමයි ඊට පස්සේ මම හැදුවේ.
ඔයිල් ටික මාර විදිහට කළු වෙලා මට මේ දවස් ටික අමතක වුණා මේ දවස් ටික කියන්නේ ගිය මාසේ මාරු කරන්න අමතක වුණා ඒකින්ද ඔයිල් ටික පට්ට කළු වෙලා ෆුල් සවුත් වෙලා තියෙනවා. හරි ගයිස් දැන් මට පොඩි වැඩක් තියෙනවා පොඩි එඩිට් එකක් තියෙනවා. දැන් මම එඩිට් කරන්න තමයි යන්නේ. දැන් මම භාගයක් කර හිටියේ. දැන් ඒක ඉතුරු ටික කරනවා. ඔය පැත්තෙන් ඉන්න ඔන්නවා ස්පීඩ් කරලාම හදන්න. ගයිස් මම මේ වෙලාවේ හදන ප්‍රොජෙක්ට් එක ගැන ඔයාලට කියන්නම්. මේ යන්නේ මූවි රිවිව්. මගේ තව මූවි රිවිව් channel එකක් තියෙනවා. ඒකේ වීඩියෝ එකක් තමයි මම එඩිට් කරන ගමන් ඉන්නේ. මම මේක ඔයාලට channel එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ channel එක. හරි. මේක තමයි මේ මගේ channel එකක්. ඔය මම පෙන්නන්නේ මේ මගේ channel එක. මම ඔගේ වීඩියෝ එක තමයි කලින් එඩිට් කර හිටියේ. ඔය channel එකේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ඉන්ට්‍රස්ටින් නම් වීඩියෝ YouTube වැඩවලට ඒ වගේ content creation පැත්තට ඉන්ට්‍රස්ට් නම් ඔයගොල්ලෝ පල්ලෙහෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඔයගොල්ලන්ට මේ සිංහල මූවි මිර මගේ channel එකේ ස්ටුඩියෝ version එක පෙන්වන්නම්. ඒ කියන්නේ ඕකේ පිටිපස්සේ මොන වගේ තියෙන්නේ කොහොමද grow වෙලා තියෙන්නේ මම කොච්චරක් earn කරලා තියෙනවද සාමාන්‍යයෙන් කොහොමද මේ views 1000කට වගේ මේ type එකේ මොන වගේ ගේයුමක්ද කරන්නේ අර ඒ වගේ නිකන් ඔයගොල්ලෝ නොදන්න දේවල් ටිකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කමෙන්ට් එකේ දාන්න. මට පුළුවන් එහෙම වුණොත් තව වීඩියෝ එකකින් ඒකේ මේ ස්ටුඩියෝ එකේ තියෙන ඩීටේල් ටික මට පෙන්වන්න. මොකක්ද කියන්නකෝ ඉතක් ආවද? මම ඉවත්ෙන් සිතිලි උලක් කියන්නේ අද සිතිලි වැස්සක් වහින්න යන්නේ. මට සිරි වෙනවා. කඩු වෙලා අද නම් කුණාටුවක් කීවි මන්ද මේ පොල් ගහ කපන්නේ දීලා දැන් ගයිස් වෙලාව 6 පහු වෙලා මම තම්මේල් එකත් හදුවා වීඩියෝ එකේ අද දාන වීඩියෝ එකේ වීඩියෝ එකත් එඩිට් කරා ඉතින් දැන් ගොඩක් කලුවරයි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට අද ගොඩක්ම වීඩියෝ කරන්න දුන්නේ මොකද මේ හැමදේම වීඩියෝ කරන්න දුන්නේ මොකද ඉක්මනට ෆෝන් එකේ බැටරි බහිනවා ඒකින්ද දැනුත් charge එකේ ෆෝන් එකේ තිබ්බේ මම තවත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් අරගෙන එන්නම් ෂුවර් එකටම ඩේලි දාන්න try එකක් දෙන්නම් බලමු අපි මොන හරි දේවල් කරලා ඔය හැරි ගිහින් මම vlogs ටිකක් අරන් එන්නම් ඔයගොල්ලන්ට මේ